සරල රේඛීය තල රූප. රේඛා ප්‍රධාන වශයෙන් ලෝක දෙකක් තියෙනවා. පළවෙනි જાතිය සරල රේඛීය තල රූප, දෙවෙනි જાතිය වක්‍ර රේඛීය තල රූප. සරල රේඛීය සහ වක්‍ර රේඛීය. එතකොට මේ සරල රේඛීය තල රූප ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. විවෘත තල රූප සහ සම්වෘත තල රූප. විවෘත තල රූප කියන්නේ එක පැත්තක් කොහෙන් හරි විවෘත වෙච්ච ඒවා මේ ආකාරයට ත්‍රිකෝණයක් ගත්තොත් මොකක් හරි එක පැත්තක් විවෘතයි. එතකොට සම්වෘත තල රූප කියන්නේ වටේම වැහිච්ච උදාහරණයකට ත්‍රිකෝණ සමචතුරස්‍රය ඍජුකෝණාශ්‍රය රොම්බසේ සමාන්තරාශ්‍රය ත්‍රිපිටකය ෂඩාශ්‍රය ඒ ඕනම ආකාරයකට ගන්න පුළුවන් වටේම වැහිච්ච එකක් නම් සම්වෘත එකක් නම්